මේ වැඩසටහන අවසන් වෙද්දී ඕගලන්ට පුළුවන් වෙනවා ඉංග්‍රීසි භාෂාවේ ඕනම වාක්‍යයක් දුන්නොත් ඒ වාක්‍ය ප්‍රශ්නයක් බවට හරවන්න. ඒ වගේම ඕගලන්ට මේ පාඩම අත්‍යවශ්‍ය වෙනවා ප්‍රශ්නවල ඊළඟ පියවර වෙන WH questions වලින් ප්‍රශ්න අහන විදිය ඉගෙන ගන්න. එහෙනම් අවසාන වෙනකන් අනිවාර්යෙන් බලන්න. ඕනෙම භාෂාවක් ගත්තාම ඒ භාෂාව පාවිච්චි කරලා අහන්න පුළුවන් ප්‍රශ්න වර්ග දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි වර්ගය තමයි ඒ ප්‍රශ්නේ ඇහුවාම ඒකට ඔව් හෝ නෑ කියලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න. උදාහරණයක් ගත්තොත් ඔයා බොනවද? මේකට උත්තර දෙන්න පුළුවන් ඔව් එහෙම නැත්නම් නෑ කියලා. එහෙමත් නැත්නම් තියනවද කියලා අහන්නත් පුළුවන්. කොහොම හරි අදාළ වෙන්නේ ඔව් හෝ නෑ කියලා තේරුමක් තියෙන උත්තරයක් අපිට දෙන්න පුළුවන් වීම. ඒක ප්‍රශ්න වර්ගයක්. ඉතින් මේ ප්‍රශ්න වලට අපි කියනවා yes no questions කියලා. අනෙක් ප්‍රශ්න වර්ගය තමයි ඒ ප්‍රශ්නේ ඇහුවාම ඒකට ඔව් හෝ නෑ කියලා උත්තරයක් දෙන්න බෑ. දුන්නොත් ඒකේ තේරුමක් නෑ. උදාහරණයක් විදිහට ඔයා බොන්නේ මොනවද කියලා ඇහුවොත් මේකට ඔව් හෝ නෑ කියලා උත්තරයක් දුන්නොත් අපිට හිතන්න වෙන්නේ මේ මනුස්සයා බීලා කියලා. හොඳයි. ඉතින් මේ දෙවෙනි වර්ගයේ ප්‍රශ්න අහන්න ගොඩක් වෙලාවට අපි මේ WH question words කියන වචන පාවිච්චි කරනවා. what, when, where ඔය වගේ ඒවා. මොකද්ද, කොහෙද, කවද්ද ඔය වගේ වචන. මෙන්න මේක කාරණාව. මේ yes no questions හදන්න හරිම ලේසි. එහෙනම් අපි ඉගෙන ගන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ ඕනෙම yes no question එකක් හදන විදිය. ඒ කියන්නේ අපි මුළු භාෂාවම ආවරණය කරන්න යන්නේ මේ වැඩසටහන ඇතුලේ. එහෙනම් මේ හරි ලේසි ඉංග්‍රීසි මම තිමිරාන්ජන අපි පටන් ගමු. හොඳයි. මම මුලින්ම බෙදන්නම් ඉංග්‍රීසි භාෂාවේ සියලුම වාක්‍ය කොටස් තුනකට. මේ පාඩම තේරුම් ගන්න තවත් පහසු වෙන්න. පළවෙනි වර්ගය තමයි උපකාරක ක්‍රියාපද එකක් අන්තර්ගත වෙලා තියෙන වාක්‍ය. මම තව ටිකකින් පැහැදිලි කරන්නම් මොනවද උපකාරක ක්‍රියාපද කියන්නේ කියලා. ඊට කලින් අපි මේ වාක්‍ය වර්ග තුන බලලා ඉමු. දෙවෙනි වර්ගය තමයි උපකාරක ක්‍රියාපද එකකට වැඩියෙන් අන්තර්ගත වෙලා තියෙන වාක්‍ය. තුන්වෙනි වර්ගය තමයි උපකාරක ක්‍රියාපද එකක්වත් නැති වාක්‍ය. හොඳයි. අපි මුලින් බලමු උපකාරක ක්‍රියාපද එකක් සහිත වාක්‍ය. මේවායේ ප්‍රශ්නය හදාගන්නේ කොහොමද කියලා. හොඳයි. මොනවද උපකාරක ක්‍රියාපද කියන්නේ? මුලින්ම කිව්වොත් මේවට උපකාරක ක්‍රියාපද කිව්වට නැත්නම් helping verbs කියලා කිව්වට මේවා ඇත්තටම ක්‍රියාපද විදිහට නෙමෙයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න ක්‍රියාපද නෙමෙයි මේවා. මේ helping verbs නැත්නම් උපකාරක ක්‍රියාපද කියන ඒවා පාවිච්චි කරන්නේ ඇත්තටම වාක්‍යවල විවිධ ආකාරයේ වෙනස්කම් කරන්න උදව් කරන්න. අපේ ප්‍රධානම උපකාරක ක්‍රියාපද තමයි be verb එක have සහ do කියන්නේ. මේ be verb එක කියන එකේ විවිධ ස්වරූප තමයි am, is, are, was, were, being, been කියන්නේ. එතකොට have ගත්තාම මේකෙත් ස්වරූප තුනක් තියෙනවා. has, have, had කියලා. මේකන සවිස්තරාත්මකව ඕගලන්ට කියලා දෙන පාඩම මම හදලා තියෙනවා. ඕගලන්ට description එකේ link එක දාලා තියෙනවා. ඒත් මම කෙටියෙන් මෙතන පැහැදිලි කරන්න. මේ has, have, had උපකාරක ක්‍රියාපදයක් වගේම ප්‍රධාන ක්‍රියාපදයක් විදිහටත් හැසිරෙනවා. ප්‍රධාන ක්‍රියාපදයක් කියන්නේ ඇත්තටම ක්‍රියාපද අර්ථයක් සහිතව යෙදෙන වචන. අපි දන්නවා has, have, had වල කෙනෙක්ට යමක් අයිතිව තියෙනවා. නැත්නම් කෙනෙක්ට යම් කෙනෙක් අයිතිව ඉන්නවා කියන අදහස තියෙනවා. ඒ අදහස ඇරුණාම වෙනම අපි මේ has, have, had පාවිච්චි කරනවා perfect tenses කියලා වර්ගයක් හදාගන්න. present perfect, past perfect ඔය විදිහට. මේවා ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක්වත් දන්නේ නැත්නම් ඕගලන්ට පුළුවන් description එකේ මම ඒ පාඩම් වලට links දාන්නම්. ඊතර do මේකේ අනිත් forms නැත්නම් ස්වරූප තමයි does, did. මේකත් අර has, have, had වගේම මේකත් ඕගොල්ලෝ දන්නවා ඇති ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට එදෙනවා. ඒ කියන්නේ ඇත්තටම තේරුමක් සහිතව. ඇත්තටම ක්‍රියාපද තේරුමක් සහිතව. ඒ තමයි කරනවා කියන තේරුම. ඒ තේරුම රහිතව යෙදෙනකොට ඒ කියන්නේ විශේෂ තේරුමක් නැතුව වාක්‍ය හදාගන්න අපි do, does, did යොදද්දී තමයි අපි ඒක helping verb එකක් විදිහට ඒවා යෙදෙනවා කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රධාන උපකාරක ක්‍රියාපද ඇරුණාම තව උපකාරක ක්‍රියාපද 10ක් වගේ තමයි තියෙන්නේ. ඒ වෙනුත් 9ක් තමයි අපි නිතර පාවිච්චි කරන්නේ. ඒවට අපි modal auxiliaries කියලා කියනවා. මේවා තමයි ඔයගොල්ලෝ අහලා ඇති can, could, will, would, shall, should, may, might සහ must කියන වචන ටික. මෙන්න මේ කියපු වචන සෙට් එක මේ මම කියපු be verb එකේ am, is, are, was, were, being සහ being, එතකොට has, have, had, did, do, does සහ
අන්තිමට කියමු can, could, will, would, shall, should, may, might සහ must කියන වචන ටික අපි auxiliary verbs නැත්නම් helping verbs එවත් නැත්නම් උපකාරක ක්‍රියාපද කියලා කියනවා. හොඳයි. දැන් ඕගොල්ලෝ ඇස්ති ඕන ප්‍රශ්නයක් අහන්න. හොඳයි. මම මුලින්ම බෙදුවා සියලුම වාක්‍ය කොටස් තුනකට. පළවෙනි වාක්‍ය කොටස තමයි මේ උපකාරක ක්‍රියාපද එකක් යෙදෙන වාක්‍ය. අපි උදාහරණයක් ගමු. The COVID pandemic is destroying India. කොවිඩ් වසංගතය ඉන්දියාව වනසමින් පවතී. මේකේ උපකාරක ක්‍රියාපදය ඔයගලන්ට හොයන්න පුළුවන්. ඒ තමයි is. ඔන්න එනම් අහගන්න. වාක්‍යයක උපකාරක ක්‍රියාපදයක් තියෙනවා නම් අපි ඒ වාක්‍යයේ ප්‍රශ්නේ හදන්න කරන්න තියෙන්නේ ඒ උපකාරක ක්‍රියාපදය වාක්‍යයේ ඉස්සරහටම ගේනවා. ගෙනල්ලා වාක්‍යයේ ඉතුරු ටික කිසිම වෙනසක් නොකර තියෙනවා. එතකොට කොවිඩ් වසංගතය ඉන්දියාව විනාශ කරමින් පවතිනවද කියලා අහන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ is මුලට අරගෙන ඉතුරු ටික හැමම කියනවා. Is the COVID pandemic destroying India? තව උදාහරණයක් ගමු. අද වහින්නීට තියෙනවා. It could rain today. මෙන්න බලන්න උපකාරක ක්‍රියාපදේ තමයි could. ප්‍රශ්නේ වෙන්නේ එතකොට අද වහින්නීට තියනවද? කොහොමද හදන්නේ? Could it rain today? ඔයා කවදා හරි දැකලා තියෙනවද මිනිස්සු මේ වගේ මැරෙනවා? ඔයගලන්ට කෙලින්ම ප්‍රශ්නේ හදාගන්න තාම හුරු නැත්තම් ඔයගලන්ට කරන්න තියෙන්නේ ප්‍රකාශය හදාගන්න. ඒ කියන්නේ මේ වාක්‍ය ප්‍රකාශන වාක්‍ය තමයි ඔයා දැකලා තියෙනවා මිනිස්සු මේ වගේ මැරෙනවා. You have seen people die like this. Present perfect වාක්‍ය. මේක උපකාරක ක්‍රියාපදේ have. අපි ගන්නවා have මුලට. Have you seen people die like this? ආණ්ඩුව රට lockdown කරයිද? ආණ්ඩුව රට lockdown කරයි? The government will lock down the country. මෙන්න තියෙනවා මෙතන. will උපකාරක ක්‍රියාපදේ. Will the government lock down the country? ඔයාට පුළුවන්ද විනාඩි 10ක් ඇතුළත වඩේ 10ක් කන්න? ප්‍රකාශය තමයි you can eat 10 වඩේස් under 10 minutes. නැත්නම් in 10 minutes කියන්නත් පුළුවන්. under 10 minutes කිව්වොත් මේ කියන්නේ විනාඩි 10කට අඩු කාලයක් ඇතුළත. in 10 minutes ඒ කියන්නේ විනාඩි 10කදී. එතකොට උපකාරක ක්‍රියාපදේ තියෙනවා can. Can you eat 10 වඩේස් in 10 minutes? වහින්න කලින් අපි ආරක්ෂිත තැනක් හොයාගන්න ඕනේ. යමක් කරන්න ඕනේ නැත්නම් යමක් කළ යුතුයි කියන අදහසෙන් මේකේ තියෙන්නේ නම් should යොදන්න පුළුවන්. නැත්නම් must යොදන්නත් පුළුවන්. කළ යුතුමයි කියන අදහස දෙන්න. මේක ප්‍රකාශය තමයි we should find some shelter. ආරක්ෂිත ස්ථානයක් මොකක් හරි before it rains. ඒතකොට should මුලට ගන්නවා. Should we find some shelter before it rains? නැත්නම් must දැම්මොත් must we find some shelter before it rains? අපි කොහොමද අහන්නේ? ඔයා කැමතිද තේ කෝප්පයක් බොන්න? Would you like a cup of tea? You would like a cup of tea කියන එක ප්‍රශ්නෙට හැරුවාම ඒමයි එන්නේ. would තමයි උපකාරක ක්‍රියාපදේ. ඇයට බබෙක් ලැබෙන්නද හිටියේ? මේක ප්‍රකාශයට හැරෙවොත් ඇයට බබෙක් ලැබෙන්නයි හිටියේ. She was going to have a baby. මෙතන have a baby කියන්නේ බබෙක් ලැබෙනවා කියන තේරුම. මේ ගැනත් මම වෙනම පාඩමක් කරලා තියෙනවා. have එකේ විශේෂ යෙදීම් ගැන. මෙතන have කියන එක යෙදලා තියෙන්නේ අර්ථයක් ඇතුව ළමෙක් ලැබෙනවා කියන තේරුම. ඒ කියන්නේ උපකාරක ක්‍රියාපදයක් විදිහට නෙමෙයි. මෙතන තියෙන උපකාරක ක්‍රියාපදය තමයි was. මෙතන ඒතර අපි ප්‍රශ්නේ අහන්නේ was මුලට අරගෙන. Was she going to have a baby? පුංචි කාලේ ඉස්කෝලේදී අපි නිතර අහන ප්‍රශ්නයක් ඉංග්‍රීසි. ටොයිලට් එකට යන්න පුළුවන්ද කියලා අවසර ඉල්ලනවා. අවසර ඉල්ලීමක් හෝ අවසර දීමක් අපිට මේ කියන වචනේ සහ might කියන වචන පාවිච්චි කරන්න පුළුවන්. ඔබට ඒතර මට වැසිකිළියට යන්න අවසර දෙනවද? මේකේ ප්‍රකාශය තමයි අවසර දෙනවා කියන එකනේ. I may go to the toilet. නැත්නම් මට අවසර තියෙනවා ටොයිලට් එකට යන්න. මේකේ ප්‍රශ්නේ වෙන්නේ ඒතර may I go to the toilet please කියලා අගට නැත්නම් මුලට දාන්න පුළුවන්. අර සත්තු ටික සත්තු අතෙන් පැනලා යන්නද හදන්නේ. මේකේ ප්‍රකාශනේ අර සත්තු අතෙන් පැනලා යන්නයි හදන්නේ. Those animals are going to escape from the zoo. ඒතර මේකේ බලන්න කියන උපකාරක ක්‍රියාපදේ තියෙනවා. Are those animals going to escape from the zoo? හොඳයි. මෙන්න විශේෂ උදාහරණයක්. ඔයා ගෙදර වැඩ කරනවද? මේකේ ප්‍රකාශ වෙන්නේ you do homework. මං කිව්වා do කියන එක උපකාරක ක්‍රියාපදයක් විදිහට පාවිච්චි වෙනවා කියලා. හැබැයි බලන්න මෙතන do කියන්නේ මෙතන උපකාරක ක්‍රියාපදයක් නෙවෙයි. ඇත්තටම අර්ථයක් සහිත කරනවා කියන තේරුම සහිත වේදින්නේ.
ඒතර ඇත්තට මේ වාක්‍යයේ උපකාරක ක්‍රියාපදයක් නැහැ. ඒතර ඒකයි තියෙන උපකාරක ක්‍රියාපද නැති වාක්‍ය ගණයට. ඒවැය ප්‍රශ්න අහන විදිහ මම තව චුට්ටකින් කියලා දෙනවා. තවත් මේ වගේ උදාහරණයක් තමයි. ඔයාට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවද? ඒතර මේකේ ප්‍රකාශ වෙන්නේ you have two brothers. මෙන්න have කියන වචනේ තියෙනවා. මං කිව්වා මේක උපකාරක ක්‍රියාපදයක් විදිහට යෙදෙන වචනයක් කියලා. හැබැයි මෙතන තියෙන්නේ අර තියෙනවා කියන අර්ථයෙන් කියන්නේ main verb එකක්. ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට. මේකත් එතකොට උපකාරක ක්‍රියාපදයක් නැති වාක්‍යයක්. තව චුට්ටකින් බලමු කොහොමද මේවයි ප්‍රශ්න හදන්නේ කියලා. ඊට කලින් අපි බලමු උපකාරක ක්‍රියාපද දෙකක් එකට තියෙන වාක්‍ය. උදාහරණයක් ගත්තොත් she has been teaching at this school for 10 years. අවුරුදු 10ක් තිස්සේ ඇය මේ පාසලේ උගන්වමින් ඉන්නවා. present perfect continuous tense. මෙතන බලන්න උපකාරක ක්‍රියාපද දෙකක්ම තියෙනවා එකට එකතු වෙලා. ඒ තමයි has been. has කියන්නේ මෙතන උපකාරක ක්‍රියාපද, been කියන්නේ උපකාරක ක්‍රියාපදය. මේකේ ප්‍රශ්නේ කොහොමද අහන්නේ? මෙන්න මේකයි මේවට තියෙන රීතිය. හරිම පහසුයි. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ උපකාරක ක්‍රියාපද දෙකෙන් මුලින් යෙදিলা තියෙන උපකාරක ක්‍රියාපදය විතරක් වාක්‍යයේ මුලට අරගෙන ඊටු ටික අර පිළිවෙලටම කියාගෙන යනවා. ඒතර මේකේ ප්‍රශ්නේ වන්නේ has she been teaching at that school for 10 years? ඒ මිසක් has been she කියලා එහෙම එන්නේ නැහැ. පැසිව් වාක්‍යයක් ගත්තොත් මේකට උදාහරණයක් විදිහට නව සත්ව විශේෂයන් සොයා ගනිමින් පවතිනවා. සත්ව විශේෂ වලට අපි ස්පීසීස් කියලා කියනවා. ඒතර new species are being found. පැසිව් වොයිස් ගැන වෙනම පාඩමක් කරලා දෙනවා. ගොඩක් හොඳ පාඩමක්. ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ලින්ක් එක. ඔයගොල්ලන් පැසිව් වොයිස් දන්නේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. හොඳයි. කොහොමද මේකේ ප්‍රශ්නේ හදන්නේ? සිංහලෙන් ගත්තොත් අලුත් සත්ව විශේෂයන් සොයා ගනිමින් පවතිනවාද? ඒතර මේකේ උපකාරක ක්‍රියාපද දෙකක් තියෙනවා. are සහ being. අපි ගන්නේ මුලින් තියෙන එක තමයි ඉස්සරහට. are new species being found. හොඳයි. ඔයාලට තේරෙනවා කොහොමද කරන්න කියලා. ඊළඟ කෑල්ල. ඒ තමයි උපකාරක ක්‍රියාපදයක් රහිත වාක්‍ය. අපි සරලම උදාහරණයක් ගත්තොත් ඔයා පළතුරු කනවද? මේක ප්‍රකාශ වෙන්නේ you eat fruits. මේකේ උපකාරක ක්‍රියාපද එකක්වත් නැහැ. මේ වගේ වාක්‍ය වලට තියෙන රීතිය තමයි අපි මෙන්න මේ කියන වචන තුනෙන් ගැලපෙන එක අපි මේ වාක්‍යයේ මුලට දානවා. මොනවද මේ වචන තුන? do, does සහ did. කොහොමද මේවෙන් හරි එක තෝරගන්නේ? මේවෙන් do සහ does කියන්නේ වර්තමාන කාල වචන. did කියන්නේ මේකේ අතීත කාලය හඟවන වචනේ. එතකොට අපේ වාක්‍ය අතීත කාල වාක්‍යයක් නම් අපි යොදන්නේ did. අපේ වාක්‍ය වර්තමාන කාල වාක්‍යයක් නම් අපි යොදන්නේ do හෝ does කියන දෙකෙන් අදාළ එක. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ මේ විදිහට උපකාරක ක්‍රියාපද නැති වාක්‍ය විදිහට බහුලව තියෙන්නේ මේ simple present tense සහ simple past tense කියන tenses දෙකේ වාක්‍ය. ඒ නිසා මම මූලිකව මේ දෙක තමයි මෙතන උදාහරණ විදිහට අරගෙන ඔයගලන්ට පෙන්නන්නේ. ඇත්තටම කිව්වොත් මේ simple present tense කියන පාඩම ඔයගලන්ට බලන්න පුළුවන්. මේ ගැන හොඳට පැහැදිලිව තේරෙයි. මොකද simple present tense එකේදී උපකාරක ක්‍රියාපදයක් නැහැ වාක්‍යයේ. ඉතින් අපිට do හෝ does යොදන්න වෙනවා. simple past tense කියන වාක්‍ය ක්‍රමයේදීත් ඒ tense එකේදීත් උපකාරක ක්‍රියාපදයක් නැහැ. උදාහරණයක් ගත්තොත් she ate fruits. එය පළතුරු කෑවා. උපකාරක ක්‍රියාපදයක් නැහැ. ඉතින් මම කිව්වා did යොදන්නේ අතීත කාලේ වාක්‍ය එක්ක. ඒ කියන්නේ අතර ගියොත් simple past tense එකේ වාක්‍යත් එක්ක. do සහ does යෙදෙන්නේ simple present tense මේ වර්තමාන කාල වාක්‍යත් එක්ක. විශේෂයෙන් simple present tense තමයි. ඉතින් ඇයි මේ do සහ does දෙක අපි do කියන එක යොදන්නේ අපේ වාක්‍යයේ මේ ක්‍රියාව කරන කෙනා හෝ දෙය ඒකේ ඒක වචන පදයක් නම් අපි does කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන වචනේ බහුවචන පදයක් නම් අපි do කියන එක පාවිච්චි කරනවා. ප්‍රශ්න හදන්න. ඒ වගේම I සහ you කියන වචනත් අපි බහුවචන අපි මේ doම තමයි පාවිච්චි කරන්නේ. ඒවා ඒක වචන උනත්. හොඳයි. එතකොට අපි උදාහරණ ගත්තොත් ඇය පළතුරු කනවද? ඇයි කියන්නේ ඒක වචන පදයක්. ඒතර මේක වර්තමාන කාලේ. එහෙනම් does she eat fruits? ගොඩක් වටි simple present tense ගැන මම හදලා තියෙන ප්‍රධාන පාඩම් බැලුවොත් මම link එක දාන්නම් description එක අනිවාර්යෙන් බලන්න. තේරෙන්නේ නැත්තම්. මොකද ඒකේ විශේෂ රීති වගේක් තියෙන. උදාහරණයක් විදිහට she eats fruits කියන එක does she eats නෙමෙයි does she eat fruits වෙනවා. ඔවුන් චිත්‍රපටි බලන්න යනවද?
මේක ප්‍රකාශය වෙන්නේ they go to watch movies. එතකොට they කියන්නේ බහුවචන. එතකොට මේක වර්තමාන කාල වාක්‍යයක්. උපකාර ක්‍රියාපද මුකුත් නැහැ. එහෙනම් අපි යොදන්නේ do. Do they go to watch movies? ඔවුන් ජුරාසික් පාක් චිත්‍රපටය බලන්න ගියාද? අතීත කාලෙන් ඇහුවොත් කෙලින්ම අපිට did තමයි යොදන්න තියෙන්නේ. ඒකෙදි හොඳේ තමයි අපිට ඒක වචන බහුවචන වෙනසක් බලන්න දෙයක් නැහැ. කෙලින්ම did තමයි අනිවාර්යෙන් ඉන්නේ. ඔවුන් උනත් ඒක වචන උනත් බහුවචන උනත්. ඒතර මේකේ ප්‍රකාශ වෙන්නේ they went to watch the movie Jurassic Park. මේකේ ප්‍රශ්නය එතකොට did they go to watch Jurassic Park? මෙතන බලන විශේෂ වෙනසක් වෙනවා. ඒ තමයි අර ප්‍රකාශයේදී අතීත කාලයට හැරවිලා තිබ්බ ක්‍රියාපදය went කියලා තිබ්බ එක. මෙතන did දාලා අපි ප්‍රශ්නේ අහුවම go වෙනවා. මේ ගැනත් ඕගලන්ට සවිස්තරාත්මකව ඉගෙන ගන්න පුළුවන්. simple past tense එක ගැන මම හදලා තියෙන විශේෂ වීඩියෝ බැලුවොත් මම link එක දාන්නම් description එකේ. හොඳයි. අපි තව උදාහරණ ටිකක් ගමු. ඔයාට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවද? සහෝදර දෙන්නෙක් ඉන්නවා. You have two brothers. මේ වාක්‍යයේ have එක උපකාර ක්‍රියාපදයක් නෙමෙයි කියලා ඔයගලන්ට පේනවා. මේ have has had උපකාර ක්‍රියාපද විදිහට පාවිච්චි වෙන්නේ perfect tenses වල. ඔයගලන්ට පුළුවන් 12 tenses ගැන පාඩම් බලන්න. ඒ ගැන දන්නේ නැත්තම්. එතකොට මේකේ ප්‍රශ්නේ අපි අහන්නේ ඔන්න you කියන එක මම කියව you එකේ දෙන්නේ do කියලා. එහෙනම් do මුලට දානවා. Do you have two brothers? ඔයාගේ ගෙදර වැඩ කළාද? මේක ප්‍රකාශ වෙන්නේ you did your homework. ඔයාගේ ගෙදර වැඩ කළා. මෙතන did කියන්නේ උපකාර ක්‍රියාපදයක් නෙමෙයි ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට තියෙන්නේ. එහෙනම් මේක උපකාර ක්‍රියාපද නැති වාක්‍යයක්. එහෙනම් අපි do does did වලින් අදාළ එක තෝරන්න ඕනේ. මේක අතීත කාලෙන් අහන එකක්. ගෙදර වැඩ කළාද? කරනවද නෙමෙයි කළාද? එහෙනම් did තමයි යොදන්නේ. Did you මං කියව did යෙදුවාම ප්‍රකාශයේදී අතීත කාල ස්වරූපයෙන් තියෙන ක්‍රියාපදේ වර්තමාන ස්වරූපයට හැරෙනවා. එතකොට did you did your homework නෙමෙයි did you do your homework. මේක වර්තමාන කාල ස්වරූපය ගත්තොත් ඔයා ඔයාගේ ගෙදර වැඩ කරනවද? කළාද නෙමෙයි කරනවද කියලා අහුවොත් ප්‍රකාශ වෙන්නේ ඔයාගේ ගෙදර වැඩ කරනවා. You do your homework. you කියන එකත් එක්ක මං කියව යෙදෙන්නේ do. එහෙනම් do you do your homework? Do you do your homework? හොඳ අපි උදාහරණ කීපයක් ගමු මේ තුනටම අදාළ. මේක ඔයාගේ පෑනද? මේක ප්‍රකාශ වෙන්නේ this is your pen. එහෙනම් ප්‍රශ්නේ වෙන්නේ is this your pen? is තමයි උපකාර ක්‍රියාපදේ මුලට ගන්න. මේ this සම්බන්ධයෙන් දන්නේ නැත්නම් ඒ ගැනත් මම පාඩමක් කරලා තියෙනවා. link එක තියෙනවා description එකේ. ඊළඟට නිතර යෙදෙන වාක්‍ය ක්‍රමයක් තමයි මේ there is there are. ඉස්පිරිතාලවල COVID රෝගීන් ගොඩක් ඉන්නවා. There are many COVID patients in hospitals. ඒතර ඉන්නවද කියලානේ අහන්න ඕනේ. එහෙනම් මේකේ උපකාර ක්‍රියාපදේ තමයි are there many COVID patients in hospitals? මේ වාක්‍ය ක්‍රමය ගැන දන්නේ නැත්නම් ඒත් මං link එකක් දාලා තියෙනවා description එකේ. ඒ ගැන ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් ඒ පාඩම. ප්‍රහාරයක් සැලසුම් කරලා තිබුණා තාලිබාන් කාරයෝ විසින්. මේක තමයි ප්‍රකාශය. An attack had been planned by the Taliban. මේක ප්‍රශ්නේ අහන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ බලන්න had been කියලා දෙකක් තියෙන උපකාර ක්‍රියාපද. පළවෙනි එක තමයි මුලට ගන්න. අනිත් එකට මුකුත් කරන්නේ නැහැ. එහෙනම් had an attack been planned by the Taliban. වා දොස්තර කෙනෙක් වෙයි. You will be a doctor. වා දොස්තර කෙනෙක් වෙයිද? මෙතන will සහ be කියන්නේ මේ දෙකම උපකාරක ක්‍රියාපද. මුල් එක අපි මුලට ගන්නෙ. ඒ කියන්නේ will. Will you be a doctor? Will you be a doctor? හොඳයි. තව එක වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. ඒ තමයි negative questions ගැන. මොනවද මේ negative questions කියන්නේ? අපි සිංහලෙන් බැලුවොත් ඔයා මෙහෙම කරන්නේ නැද්ද? වගේ ප්‍රශ්න. උදාහරණයක් ගත්තොත් කොවිඩ් වසංගතේ ඉන්දියාව විනාශ කරමින් නෙමෙයිද තියෙන්නේ? විනාශ කරමින්ද තියන්නේ කියලා අහන්න නැතුව විනාශ කරමින් නෙමෙයිද තියෙන්නේ කියලා අපිට අහන්න පුළුවන්. මුලින් අපි ප්‍රකාශය කරන් බලමු. The COVID pandemic is not devastating India. ඒ වලද මේක අපිට කෙටි කරලා කියන්න පුළුවන්. The COVID pandemic isn't destroying India. එතකොට අපිට පේනවා මෙතන is තමයි උපකාර ක්‍රියාපදේ කියලා. හැබැයි මේක negative question එක. මෙහෙම negative question එකක් හදද්දී අපි මතක තියාගන්න ඕනේ මෙන්න මේ කාරණා දෙක. ඒ තමයි මේ උපකාර ක්‍රියාපදේ not එකයි දෙකම මුලට ගන්නවා. හැබැයි ඒ විතරක් නෙමෙයි අපි අනිවාර්යෙන් ප්‍රශ්නේ අහද්දී මේක
කෙටි කරපු ස්වරූපෙන් contracted form එකෙන් තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ isn't කියලා. ඒතර අපි අහන්නේ නැහැ is not the COVID pandemic destroying India කියලා. අපි අහන්නේ isn't the COVID pandemic destroying India. කැලේ අලි ගොඩක් නැද්ද? Are not there many elephants in the wild? නෙමෙයි aren't there many elephants in the wild. ඔයාට නිශ්ශබ්ද පොත කියවන්න බැරිද? ප්‍රකාශයෙන්නේ ඔයාට නිශ්ශබ්ද පොත කියවන්න බෑ. You cannot නැත්නම් you can't read the book quietly. මේකේ ප්‍රශ්නේ වෙන්නේ cannot you නෙමෙයි can't you read the book quietly. ඔයාට මොකද විනෝදාංශ නැද්ද? Do not you have any hobbies නෙමෙයි don't you have any hobbies. හොඳයි ඔයගොල්ලෝ මුලින් ඉඳන් මේ වෙනකන් අහන් හිටියනම් සහ තේරුම් ගත්තනම් එහෙනම් ඔන්න සුබ පැතුම්. ඕගලන්ට ඕනෙම ඉංග්‍රීසි වාක්‍යයක yes no question එක හදන්න පුළුවන්. මේ පාඩමේදී සඳහන් වෙච්ච අනිත් සියලුම පාඩම් මං ලිස්ට් එකක් විදිහට පහළ ලින්ක්ස් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒවා සියල්ලම ඉංග්‍රීසි ඉගෙන ගන්න මූලික අඩිතාලම දාගන්න අත්‍යවශ්‍ය පාඩම්. ඒ නිසා ඒ ගැන ඕගොල්ලන්ගේ දැනුම මදි නම් අනිවාර්යෙන් ගිහිල්ලා ඒ පාඩම් බලන්න. එන ස්තුතියි නේද? තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.